හිතන්නේ සිල් රැක්කම දන් දුන්නම විතරක් නිවන් දකින්න පුළුවන් කියලාද? නෑ. ඒක සම්පූර්ණ ඇත්තක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දානේ, ශීලයේ වගේ පින් නිසා අපිට සුගතියේ, ඒ කියන්නේ දිව්‍ය ලෝකයක හරි හොඳ මනුස්ස ජීවිතයක් හරි ලබන්න පුළුවන් කියන එකයි. භවය නැති කිරීම තමයි නිවන කියන්නේ. ඒකට අනිවාර්යෙන්ම විදර්ශනා භාවනාව වැඩි යුතුමයි. සිල් රැකීමෙන් විතරක් ඒක කරන්න බෑ. පින් වලින් වෙන්නේ සංසාරයේ දික් වෙන එක. ඉතින් භවයේ දික් කරන පින් වලින්ම නිවන් යන්න හදන එක හරියට වැස්සෙන් තෙතරෙද්දක් වේල ගන්න හදනවා වගේ තාර්කික නැති වැඩක්. එහෙමයි කියලා පින් කරලා වැඩක් නැහැ කියන එක නෙවෙයි. සසරි දුක් විඳින්නේ නැතුව ඥානයක් ඇතිව ඉපදිලා භාවනා කරන්න සුදුසු පසුබිමක් හදාගන්න පින් ඕනෙමයි. මේක හරියට ගොවිතැනක් වගේ. වැස්ස, ඒ කියන්නේ පින් තිබ්බට මදි. ගොවියා මහන්සි වෙලා වගා කරන්නත් ඕනේ. ඒ කියන්නේ භාවනාව. මේ දෙකම එකතු වෙලා තමයි නිවන ලැබෙන්නේ. නිකම්ම කාලය ගත කරන්නේ නැතුව පුළුවන් විදිහට භාවනා කරන්නත් පුරුදු වෙමු. මේ වටිනා ධර්මකාරණය යහළුවන් අතරේ ෂෙයා කරලා යාළුවත් දැනුවත් කරන්න.